මේ ශාස්ත්‍රයේ නිපුණ කරවාගෙන යම්කිසි ප්‍රමාණයකට පැමිණිලා ශීෂාවරණයන් කිසේ පරදවා ගන්නට දෙවියන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ අවසරය, දෙවියන්ගේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරගෙන ඒ කාරණා වෙනුවෙන් තමයි මේ මුරක් මංගල්‍යයක් කරන්නේ. අපි ගත බලනින් යනා වූ මේ සරණාභරණයේ පළවෙනි ආභරණයක් මේ සිලම්බෝගියද කියන්නේ. ඉතින් දෙවියන්ගේ ආශිර්වාද ලබාගෙන දෙවියන්ට මේ ආකාරයෙන් යහ මණ්ඩපය සාදාගෙන මේ පරතුරු පූජාවල්, රසකේලි පූජාවල්, පවාද පූජාවල් දීලා මල් වලින් සරසලා යහන් දීලා පහන් දීලා කුඳු දුන් ආදී දෙවියන්ට පූජාවන් පවත්වලා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්නවා. මේ කාරණා කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්නේ කියලා. तुषारहारधवला या शुभ्रवस्त्रान्विता या वीणावरदण्डमण्डितकरा या श्वेतपद्मासना या ब्रह्माच्युत शङ्कर प्रभृतिवृत् මංගල ආකාරයෙන් සිදු වෙනවාද ඕගොල්ලන්ගේ සිලම්බ පැලසේ ආගේ ආකාරයේ මංගල කාරණාවක් සිදු වෙන විදිහට එනිසා ඒ වගේ ආරම්භයේදී පටන් ගත්ත වැඩ කටයුත්ත නිසියාකාරව ඉදිරියට කරගෙන යන එක ඕගොල්ලන්ගේ යුතුයකම. ඒ නිසා ගුරුතුමාට ගරු කරලා ඕගොල්ලෝ ගුරුතුමාගේ මාළෝපයයක් නැහැ. අපි ගත්තාම සමවාසයට කුඩි අඩු ගැප් එකක් තියෙනවා. එහෙමයි කියලා ගුරුවරයාව සම මට්ටමට දාන්න යන්න එපා කිසිම වෙලාවක. ඕගොල්ලන්ට අවස්ථාවක් වෙනවා ගුරුවරයා මාවක පෙන්නලා දෙනවා. මේ මාවක යන්නේ කියලා. ආනිදාට මේ මාවක ගුරුවරයාව පවවලා කොච්චර දුර ගියා ගුරුවරයා වචනයක්වත් කියන්නේ. ඒ මාවක පෙන්නලා හරියාකාරව පෙන්වලා දෙන කන්දියසලා ඉන්න. ඒ තාක් යනකම් මේ පටන් ගත්තේ අද සුබ කාරණාවක්. සුබ කටයුත්තකට මේ ගිය අවුරුද්දේ කලින් මංගල්‍යය අපි සාර්ථක කරගමින්
ඉටු කරගන්න පුළුවන් නම් ඒ සිසු දරුවෝ ඒ දෙමාපියෝ සහ ගුරුතුමාගේ තිබුණා වූ කලමනාකාරීත්වයේ පැහැදිලිකම නිසා ඒ නිසා මේ පාර ඒ වගේ ඊටත් වඩා හොඳට අයනි මංගල්‍ය කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා දොළොස් මහත අගුරු ගත पद्मासना देवी श्वेतपुष्पोपशोभिता श्वेताम्बरधरा नित्या श्वेतगन्धानुलेपना श्वेताक्षि शुक्लवस्त्रा च श्वेतचन्दनचर्चिता वरदा सिद्धगन्धर्वैः ऋषिभिर्स्तूयते सदा මේකට අදාළ ප්‍රවීණයි සහ මේකට අදාළ විෂය පද්ධතියක් තියෙන රිසර්ච් තමයි මේක කරන්නේ. ඔබට කොහොමද දාර්ශනික සියලු සිදුවීම් අපේ සම්මුතුමා මේ වෙද්දී සහකාර කතිකාචාර්ය කෙනෙක් විදිහට කැලණි විශ්වවිද්‍යාලයේ කටයුතු කරන අපේ විමුක්ති මගේ සහෝදරයා ඒ වගේම බෙරවාදනයේ සහ කවි ගායනයේ අනිත් පැත්තෙන් සහාය දක්වුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ පුරණ ශ්‍රීපාලි මණ්ඩපයේ උපාධිධාරී. ඉතින් ඒ විදිහට සැදුම්ලත් සුවිශේෂී අවස්ථාවන් තියෙන මිනිස්සුන් මේ සම්පත්දායකයන් එකතු වෙලා තමයි මේ දේ කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී ඔයගොල්ලන්ට තියෙන විශේෂත්වය තමයි අද මෙතනින් පටන් ගත්ත මේ කාරණය. හරිද? තව මාස දෙකකින් මාස තුනකින් තියෙන මේට වඩා ලොකු උත්සවයක්. මේකට වඩා දවස් 3-4 මහන්සි වෙලා පේ වෙලා ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරලා මීට වඩා සැලසිලි ප්‍රමාණයක් තියෙන මීට වඩා ශ්‍රමදායකත්වයක් තියෙන ලොකු උත්සවයක් ඉදිරි මාස කිහිපෙදී අපි සංවිධානය කරන්න වෙනවා. ඉතින් ඕගොල්ලෝගේ පූර්ණ ශක්තිය අපිට අවශ්‍යයි. මේ විදිය අපි අර විමුක්තියල කියන හැමදාම දෙයක් තමයි දහමල්ලිගේ වැඩකට ආවම ඔක්කොම අංග සම්පූර්ණයි කලමනාකාරීත්වය හොඳයි. ඒ කලමනාකාරීත්වය හදලා දුන්නට ශ්‍රමදායකත්වයේ දෙමව්පියන්ගේ වගේම දරුවන්ගේ ඒ හා සමානව තියෙනවා. හරියටම ඇත්තටම මේ මාසේ 28 වෙද්දී මේ ඉන්න ඔයගොල්ලෝගේ අක්කලා ටික ශේෂාපන තියලා හරියටම අවුරුද්දක්. ඉතින් සාමාන්‍යයෙන් අර විද්‍යාව කිව්වා වගේ එහෙම අවුරුද්දක් පාසා මේක කරගෙන යනවා කියන්නේ හරි බැලෑරුම් කාර්යයක්. ඒ වගේම දරුවෝ ඕගොල්ලෝට තව මාස 2-3යි තියෙන්නේ. මේකටත් උපරිමයෙන්ම මහන්සි වෙනවා. හරි. ඒක මහන්සි වුණොත් ඒකට හේතු කියන්නේ මම 2017 විශ්වවිද්‍යාලයේදී ඒ වගේම කවි ගායනා කරපු කෙනාම තමයි ඔබගේ මේ ශිෂ්‍යාකරණ මණ්ඩලයේ මුහුණ එකයි. මගේ මුහුණ මේ ඒ අදාළ පෙර වාදනය කරපු විතරම තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ. ඉතින් ඒක හරි. එතකොට අපේ පණ්ඩුක ගැන කතාව මාත් එක්ක මගේ වයසේ 3 දෙනයි අසිනික නෑ. පණ්ඩුකත් එක්ක තමයි අපි විශ්වවිද්‍යාලේ. ඉතින් ඒ විදිහට මේක එන කාලයක් ඉඳලා පැවතගෙන එන හරි සාම්ප්‍රදායික විදිහට අපිට තේරෙන විදිහට ඒක මම හිතන්නේ ඒක මේ වැඩේ ගොඩක් සාර්ථක කරගන්න පුළුවන් මොකද
සමකාලීන භාවයක් අපිට තියෙන නිසා මේකෙන් හැදෙන්නේ සහජීවී වෙනවා. සාමූහිකත්වය. එකමුතු මේ කියන දේවල් ඒවත් ඉදිරියට පවත්වාගෙන යනවා. අර පිළිවෙලට වැඩි කරලා ඉතින් මේකට සහාය දක්වපු හැමෝටම ස්තුතියි. දෙමෝපිය වශයෙන් අතම කියනවා නම් මුලින්ම දාගත්ත දෙමෝපිය ශ්‍රමදායකත්වයේ ළමයි හැමෝටම මේකට නන්නයින් සහාය දෙන හැමෝටම ස්තුතියි මුදල් කරනවා. මේ කතාව අවසන් කරනවා. සාමයේ උත්සවයේ නිවිදයට අපි අවසානයේ සයින් කරනවා.